ඒයි ලැජ්ජ නැති ගෑණි අමතකද ඉෂාන් තමුසේ ඩිවෝස් කරා කියලා. දැන් ඉෂාන් කියන්නේ මගේ හස්බන්ඩ්. මගේ පුතාගේ තාත්තා. තමුසේ කොහේ ඉඳන් එන ගමන්ද මගේ හස්බන්ඩ්ගේ කරේලෙන් හැදුවේ. යුවතිය ඇඳුම් බෑගය රැගෙන එයාපෝර්ටේ ගුවන් ගමන් පර්යන්තයෙන් පිටතට ආවේ සිනාමුසු මුහුණිනි. ඇගේ සම දිලිසෙයි දිස් නෑදේ දිග කොණ්ඩය කලවතෙක් වැටී ඇත. ඇය ළඟින් හමන්නේ ආකර්ශනීය ඉතාලි සුවඳකි. මොකක් කරේලෙන්න මං මේ ආවේ. නමුත් විශ්මි යුවතියට කිසිවක්ම කතා කරන්න ඉඩ දුන්නේ නැහැ. මං දන්නවා තමුසේ ඉෂාන් ඩිවෝස් කරාට පස්සේ තමුසේ වළං හෝදන්න රට ගියා කියලා. කන්න බොන්න නැතුව ඔහේ ඉද්දි ඒජන්සියකින් ලෝන් එකක් අරන් නේද තමුසේ ගියේ ආ? යුවතියට බැලුනේ ඉෂාන් දෙසය. ඉෂාන් තවමත් කිසිවක් නොකිය බලා සිටී. ඔහුගේ මුහුණේ ඇඳී තියෙන්නේ උපහාසාත්මක බැල්මකි. විශ්මි හේතුවක් රහිතවම ඔහේ ඇයට පැනගෙන යයි. ඉෂාන්ට විශ්මිව නතර කරන්න ඕනේ වුණත් ඒ උණගු ගැහැණියව නතර කරන්න ඉෂාන්ට බැරි වුණා. ශාරදා කියන්නේ හරිම ලස්සන තරුණියක්. දැන් තමුසේ රට ගිහින් ආවා කියලා අපි තමුසේව පිළිගන්න මෙතන බලන් ඉන්නවා කියලා තමුසේ හිතාගෙන ඉන්නේ. ෂිට් තමුසේට ළමයි හදන්නත් බෑ නේද? ඒ නිසා නේද ඉෂාන්ව ඩිවෝස් කරේ. උදේ පාන්දර සුබ වැඩකට ආවහම වඳ පියදුණු ගස් දැක්කහම දවසම ඉවරයි නේද අම්මි? විශ්මි කතා කළේ මෙතුවක් වෙලා නිහඬව වාහනය තුළට වී සිටි ඉෂාන්ගේ මමටයි. වසුන්දරා එළියට ආවා. ඇගේ ළඟ සිටි පුංචි පුතෙක්. ඒකනේ උදේම බෝධියට පඳුරක් ගැට ගහලා ආවේ. අලුත් බිස්නස් එකේ කන්ටැක්ට් එක කරන මහත්තයාගේ පවුලේ අය පිළිගන්න. අයියෝ ෂික්. ශාරදා කිසිවක්ම නොකිය ඔවුන් දෙස බලා සිටියා. ඒ මුහුණේ තිබුණේ මධ්‍යස්ථ බැල්මක්. බලන්නකෝ අම්මා ඇඳුමේ හැටි. සෙකන්ඩ් හෑන්ඩ් ඇඳුම්ද කොහෙද? විශ්මි කියන්නේ යුවතියගේ ඇඳුම් දෙස බලමින්. ඒ කපු ඇඳුමක්. ඒ ඩොලර් 400ක් එනම් රුපියල් වලින් 1,20,000ක් පමණ වටිනා සීමිත ඇණවුමකි. ඇගේ අත්ඔරලොස්සුව පමණක් ලක්ෂ 80කට ආසන්න බවවත් ඔවුන් දැන සිටියේ නැහැ. වටේම මිනිස්සු ඔවුන් දිහා බලාගෙන එතනින් යනවා. තමුන් දන්නවද අපි මෙතන ඉන්නේ මිසිස් තුල්නෑ වෙනකම්. ඉෂාන්ගේ අලුත්ම ප්‍රොජෙක්ට් එක මොකක්ද දන්නවද? එයා නුවරට අලුතින්ම shopping mall එකක් ගෙනයි යන්නේ. ඉතාලි ඉම්පෝර්ටඩ් ඇඳුම්. ඒකේ කන්ටැක්ට් එක සයින් කරන්න මිසිස් තුල්නෑ වෙනකම් තමයි අපි මෙතන ඉන්නේ. shopping mall එකක්? වාව්. ශාරදා මොකුත්ම දන්නේ නෑ වගේ කතා කරා. ඔව් ඒක පටන් ගත්තාම ඉෂාන් කියන්නේ නුවර ඉන්න ලොකුම බිස්නස්මන්ලගෙන් කෙනෙක්. තමුසේ සතුටු වෙනවා. ඩිවෝස් වෙන්න එහෙම කෙනෙක්ව බඳලා හිටිය එකම අවුරුද්දක්ම එහෙම කෙනෙක් එක හිටිය එක ගැන. ශාරදා මොකුත්ම නොකිය ලාවට hina වුණා. තමුසේ වගේ වඳ පියදුණු එක හිටියානම් ඉෂාන්ට මොකුත්ම කරන්න වෙන්නේ නැහැ. මොකද ඉෂාන්ගේ වාසනාවට තමයි මම එයාට පුතෙක් දුන්නේ. එයාට පුතා ලැබුණ දවසේ ඉඳන් තමයි මේ සේරම දේවල් උනේ. ඔව් ඇත්තටම එයා හරිම වාසනාවන්තයි විශ්මි. මට නොලැබුණු දේවල් ඔයාට ලැබිලා. ඒත් මාත් හරිම සතුටින් ජීවත් වෙනවා. ශාරදාගේ මතකය අවුරුදු 5ක් ආපස්සට අරන් ගියා. අතීතයට. මේ අහපන් ශාරදා මට උඹත් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනේ. ශාරදා හිටියේ ගෙදර අතු ගාන ගමන්. කෙල්ල අතේ තිබුණු කොස්ස පුටුවකට හේතු කරලා වසුන්දරා ගාව වාඩි වුණා. ඔව් කියන්නම් මේ. දැන් බැඳලා අවුරුද්දක්ම වෙනවනේ. තාම මුකුත්ම සුබ ආරංචියක් නැද්ද? අපි දෙන්න try කරනවා මේ. ඊයේත් අපි දෙන්නම ડોක්ටර් කෙනෙක් හම්බලා ආවා. ડોක්ටර් කිව්වා සාමාන්‍යයෙන් අවුරුදු 2ක් විතර යනවා කියලා. ඈ අවුරුදු 30ක් යනවා ළමයෙක් හම්බෙන්න. අපි ළමයි හදපු නැති එවුන් නෑ. මම බැඳලා මාස 2කින් ලොකු එකේ මගේ බලට ආවේ. දෙවෙනි එක ඊට පස්සේ. ආයේ ඉෂාන්. දැන් ලොකු එකීටම 4ක් දෙවෙනි එකට දෙන්නේ. එහෙව් එකේ ඉෂාන් වඳ එකෙක් වෙන්න බැහැ. වසුන්දරා කියන්න උනේ රූපවාහිනී ටෙලිකතා මාලාව බලමින්. තව ටික දවසක් බලමුකෝ අම්මේ. ශාරදා හැම කියලා එතනින් නැගිටලා ආවා. මං කිව්වා අපේ කාට ඔය දෙකේ කියන කියද්දිම ඇඟපතවත් හරියට නෑ කියලා. එහෙව් එකී කොහොමද ළමයෙක් හදන්නේ? වඳ පියදුණු ගස් ගෙදර තියෙද්දි ගෙවල් මියුස්සලයි.
අර මං කතා කරපු දහම් පාසලේ පොඩි ටීචර් බලාපන් සිරියාව. ඒකේ කවි කියද්දි ළමයි ඉබේම නැලවෙනවා. ශාරදා කුස්සියේ බිත්තියට හේතු වෙලා වසුන්දරාගේ කතාව අහන් හිටියා. වසුන්දරා තාමත් තනියම කියවනවා. පුතේ උඹ මොකද කියන්නේ? උඹ දීගයක් කැරුණ එකෙක් වුණාට කමක් නෑ බං. මොනාගෙන් අඩුවක්ද? උඹ කැමතිනම් මං ඒ කෙල්ලගේ අම්මලා එක්ක කතා කරන්නම්. සීදේවි කෙල්ල. ආය හරියට අර කවිවල වාගේ. මේ හාල් මැස්සිය වගේ ඉඳගෙන හැකිද ළමයි හදන්න. ඉෂාන් තවමත් ශාරදාගෙන් ඩිවෝස් වෙලා නැහැ. ශාරදා ඉන්නෙත් තවමත් ඒ ගෙදරමයි. ඒත් වසුන්දරා කතා කරන්නේ ඒ දෙන්න ඩිවෝස් වෙලා වගේ. ඉෂාන්ගේ නිහඬියාව ශාරදාට තේරුම් කරා එයාව තවත් එතෙන්ට ඕනේ නැහැ කියලා. ශාරදා කියන්නේ සල්ලි තියෙන පවුලක කෙනෙක්. එයාගේ පවුලේ අයගේ අකමැත්තෙන්මයි තනි කැමැත්තට අඩු වයසින්ම ඉෂාන්ව බැන්දේ. ඒත් පස්සේ එයාට ජීවිතේ හදාගන්න ඕන නම් එයාගේ ගෙදර අය එයාට උදව් කළා. ඒත් මේක විශ්මි දන්නේ නෑ. මොකද ශාරදා ඉෂාන් එක්ක ඉන්න කාලේ ශාරදාගේ පවුලේ අය එයාට රුපියලක්වත් දුන්නේ නැහැ. ඉෂාන් මොන වගේ කෙනෙක්ද කියලා ශාරදාට තේරුම් කරන්න ඕන නිසා. ශාරදාගේ අයියා හිටියේ ඉතාලියේ පාදුවා විශ්වවිද්‍යාලයේ ස්කෝලර්ෂිප් එකකට ශාරදා ඉතාලි ගියා. අවුරුදු 22කින් ඉතාලි ගිය ශාරදාට දැන් 27ක්. වර්තමානයට අපසු හැරුණ ශාරදා වෙනත් පාරකින් ටැක්සි එකකින් නතර වෙන තැනට ආවා. කෙල්ල දැනටමත් මිනිස්සු අඳුරගෙන හිටිය නිසා එයාට කිසිම දුකක් දැනුනේ නැහැ. අද හවස පාටි එකටවත් මිසිස් තුල්නෑව එයිද බබා? අපි සෑහෙන වෙලා බලන් ඉද්දිත් කොහොම මිස් වුණාද මන්දා. ඒක තමා බබා බලමුකෝ පුතාගේ උපන්දිනෙට මෙච්චර වියදම් කරෙත් අපරාධ නැත්තම්. ඒකනේ ඊෂාන් හොටෙල් එකටම ලක්ෂ 3ක්. මිසිස් දුල්නෑවව දකින්නත් ආසයි ඊෂාන්. සෝෂල් මීඩියා වලවත් නෑනේ ඉතින්. නුවරම කෙනෙක් වෙන්න බෑ නේද? මට නම් හිතෙන්නේ කොළඹ කෙනෙක් වෙන්න ඇති. ඔව් ටිකක් ආඩම්බර කෙනෙක් වෙන්න ෂුවර් එකටම. ඉතාලි වල ඉන්නවා කියන්නේ ඉතින් ෆැෂනබල් හොඳ පර්ෆියුම් ගහන මේකප් කරන ආඩම්බර කෙනෙක් වෙන්න ඇති. අනික ඔච්චරම සල්ලි තියෙන එකේ තනියම නම් එන එකක් නැහැ. බොඩිගාඩ් කෙනෙකුත් එක්ක මේවි. ඔව් බබා අපි කලින් කතා වුණා වගේ බොඩිගාඩ්ටත් හොඳින් සලකන්න ඕන. මිනිහගෙනුත් වැඩක් ගන්න බැරි වෙන එකක් නෑ. ඒ නිසා බොඩිගාඩ්වත් ෂේප් එකේ තියාගන්න ඕනේ. කොහෙද ඉතින් ගේපු ගමන් අර වඳ ගෑණි හම්බුණානේ. ඊයේ දවසම ඉවරයි. අපි දැන් ඒක අමතක කරමු බබා. කොහේ අමතක කරන්නද ඉෂාන්? මෙහාටත් ඇවිත්. මොකක්? අර ඉන්නේ ශාරදා නේද? ඔව්මයි බබා. ඉන්නකෝ මං ඔය ගෑණිට විශ්මි ගියේ ශාරදා දෙසටයි. සුදු දිග ගවුමක් ඇඳගෙන ශාරදා හරි ලස්සනට hina වෙවි ඇවිත් හිටියා. එයාගේ අතේ පුංචි ගිෆ්ට් එකක්. පුංචි පුතා හිටියේ වෙන කෙනෙක් ගාව. ශාරදා කෙලින්ම ගියේ පුතා හිටිය තැනට. එයා ගිෆ්ට් එක පුතාට දුන්නා. ඒකේ තිබුණු චොකලට් වගයක්. ශාරදා තමුසෙ මොකද මෙහෙ කරන්නේ? දන්නවද අද දවස අපිට කොච්චර වැදගත්ද කියලා? විශ්මි කෑ ගහද්දිම පුංචි බබා ඒකේ තිබුණු චොකලට් එකක් කඩන්න හැදුවා. මේ මොනවාද මේ? තමුසෙ මේවට මොනවද දාලත් දන්නේ නැහැ. මෙහෙ දෙනවා ඕක. විශ්මි ළමයාගේ අතේ තිබුණු චොකලට් එක අරන් විසික් කරලා දැම්මේ හැමෝම ඒ දිහා බලද්දිම. මෙයා අර ඉෂාන් කලින් බැඳලා හිටිය කෙල්ල නේද? ඒකනේ අනේ. අර ළමයි නැතුව ඩිවෝස් කරපු කෙල්ල නේද? ඔව් එයා තමා. එයායි මෙහෙ. හැමෝම කුසුකුස ගාන ගත්තා. ශාරදා තමුසෙ මහ වදයක්. තමුසෙ නිසා ඊයේ අපේ මුළු දවසම නාස්ති වුණා. ඒ මැදියට තමුසේ දැනුත් ආවේ. තමුසේගේ මුහුණ දකින්න එක පවා අප්පිරියාවක්. එහෙනම් ඇයි මට ඉන්වයිට් කළේ? ඉන්වයිට්? ජටාස්. පැමිණ සිටි හැමෝම ඔවුන් දෙස බැලුවේ ඒ කනේ පහරේ ශබ්දයටයි. කවුද යකෝ උඹට ඉන්වයිට් කළේ? උඹ එපා කියලා විසිප කරපු කුණ ගොඩක්. එච්චරයි. උඹව වඩන කිසිම කෙනෙක් මෙතන ඉන්නවා කියලා මං හිතන්නේ නැහැ. ඒ එක්කම ශාලාවෙන් ආවේ
අමුතුම මිලාදික සුවඳක්. ඒ සමගම පුංචි බබෙක් දුවන් ඇවිත් ශාරදාගේ ඇඟ එල්ලුණා. "Hey, do not hurt my mummy." "කාගෙද මේ පොඩි එකා? මට මේ ගෑණි එක්ක ප්‍රශ්නයක් විසඳගන්න තියෙනවා. ඒ නිසා කරුණාකරලා අම්මා හරි තාත්තා හරි ඇවිත් මේ ළමයාව අරන් යන්න." විශ්මි ශාරදාව බදන් ඉන්න පොඩි එකාව අයින් කරන්න හැදුවේ එතන ඉන්න කාගේ හරි බබෙක් කියලා හිතාගෙන. "මගේ දරුවට අත තියන්න එපා." "දරුවා? තමුන්ගේ? තාත්තෙක් ඉන්නවා කියලා ෂුවර්ද?" විශ්මි ඇහුවේ කේන්තියෙන් පුපුර පුපුර. මේ වෙලාවේ විශ්මිගේ ඇඟට වතුර ටිකක් ගැහුවොත් රත් වුණු පොල් කට්ටක් වගේ ඇය පුපුරලා යනවා. "ඔව් ඉන්නවා." ඒ ගම්භීර හඬ ආවේ ශාලාවේ දොරටුව දිහායෙන්. දොරටුවෙන් 3න් 2ක් පමණ උස එමෙන්ම මහත මිනිසෙක්. කළු කෝට් එකකට සුදු කමිසයක් ඇඳ සිටි ඔහුගේ තිබුණේ වචනයෙන් කිව නොහැකි තේජාන්විත බවක්. "තමුන් කවුද?" "මමද? මම තමයි සත්‍යජිත් දුල්නෑව." ඒ වගේම තමුන් දැන් ටික කල කලින් ඇහුව දරුවගේ තාත්තා. "එතකොට මේ ඉන්නේ මගේ දරුවාගේ අම්මා ශාරදා දුල්නෑව." විශ්මිගේ ඇස් උඩ ගියා. විශ්මි බැලුවේ ශාරදාගේ රතුවන කම්මුල දිහා. ඔයා එතකොට?" "ඩැඩි, she hit the mummy." පුංචි පුතා කියන්නට වූයෙන් සත්‍යජිත්ගේ ඇස් ඇය වෙත ගියා. ශාරදාගේ ඇස්වල කඳුළු පිරිලා. "නෑ, මේ ළමයා බොරු කියනවා." "ශාරදා, මොකද්ද උනේ මෙතන? ඇයි මේ ඇස්වල කඳුළු?" "නෑ, මොනවත් උනේ නෑ නේද ශාරදා. මේ ශාරදා කියන්නේ අපේ හස්බන්ඩ්ගේ කලින් වයිෆ් නිසා අපි දින ටිකක් කතා කර කර හිටියා. එයා ඩිවෝස් වුණ කෙනෙක් කියන එක ඔය අම්මට අමුතුවෙන් කියන්න ඕන නෑ." බොඩිගාඩ්ස් තත්පර 4ක් ගත වුණා. කළු ඇඳගත්ත මිනිසුන් සිව් දෙනෙක් ඔවුන් පසුපසින් හිටගත්තා. "බොඩි කෑම්ස් චෙක් කරන්න ශාරදාගේ. මෙතන හරියටම වෙච්ච දේ මට කියන්න." "මගේ වයිෆ්ගේ හිත රිදෙන වචනයක්වත් කියන කෙනෙක් යහතින් ඉන්නේ නැහැ." ශාරදාගේ දාලා තිබුණු කරාමතිගේ පුංචි බොඩි කැමරා දෙකක් සවි කරලා තිබුණා. ඒවා තියෙන්නේ ඇගේම ආරක්ෂාවට. ඒ වගේම පුංචි පුතා ශිනුල්ගේ මාළෙත් ඒවා තියෙනවා. "ඕකේ සර්." හැමෝම පුදුම වෙලා මේ දිහා බලන් ඉන්නවා. "සර්, බේබි කිව්වා හරි. මේ ලේඩි මැඩම්ට ස්ලැප් කරලා තියෙනවා." "මැඩම් ගිහින් තියෙන්නේ ඉන්විටේෂන් එකට." "චොකලට් එකත් විසි කරලා මැඩම්ට ස්ලැප් කරනවා. ඒ වගේම ඊයේ එයාපෝට් එකේදීත් හොඳටම බුලි කරනවා. බබාලා නැති කෙනෙක් කියලා." සත්‍යජිත් මාරුවෙන් මාරුවට ඉෂාන් දිහාත් විශ්මි දිහාත් බැලුවා. විශ්මිට දාඩිය දාලා ඉෂාන්ට හිතාගන්න බෑ මේ කියන්නේ මොනවද කියලා. සත්‍යජිත් දුල්නෑවගේ වයිෆ් ශාරදාද? ඉෂාන් තමුන්ට මොනා හරි කියන්න තියද? සර් මට සමාවෙන්න සර්." කෝටි ගානක ප්‍රොජෙක්ට් එක. නෑ වෙන්න බෑ. ඒක වෙන්න බෑ. සත්‍යජිත් ඔය කැමරාවල තියෙන ඇත්ත නෙමෙයි. ඕවා බොරු ඒවා. මේ ගෑණි කියන්නේ ඇත්ත නෙමෙයි. ශාරදා, තමුසෙට ඕන මගින් පලිගන්න නේද? මං තමුසෙගේ හස්බන්ඩ්ව බැන්ද නිසා පලිගන්න නේද මෙහෙම කරන්නේ? ශාරදා, කතා කරපන් ශාරදා. තමුසෙට ළමයි හදන්න බෑ නේද ශාරදා? ඇත්ත කියපන් ශාරදා. විශ්මි එකපාරම පිස්සුවෙන් වගේ කියවන්න ගත්තේ එතන ඉන්න හැමෝම වට වෙලා බලන් ඉද්දි. විශ්මිට මේ වෙච්ච දේ දරා ගන්න බැරි වුණා. ශාරදාගේ බෙල්ලෙන් අල්ලගෙන කෑ ගැහුවා. සත්‍යජිත් ඉක්මනින් පැනලා ශාරදාව වැදලා එයාගේ ගාවට ගත්තා. ඩැඩි මට බයයි. ඒ ආන්ටි ක්‍රේසි. ලෙට්ස් ගෝ ඩැඩි, ලෙට්ස් ගෝ." පුංචි පුතා සත්‍යජිත්ගේ කකුල එලිලා කතා කරන්න වුණා. "කන්ටැක්ට් එක ඉවරයි. මං හිතන්නේ අපිට තවත් කතා කරන්න දෙයක් නෑ. ඔයාගේ දරුවගේ බර්ත්ඩේ එක විනාශ වුණාට කනගාටුයි. ප්‍රතිපත්තියක් විදිහට මම වැඩ කරන්න කලින් මිනිස්සුන්ගේ ආකල්ප ගැන බලනවා. එහෙනම් ඉෂාන් ගුඩ් ලක්." සත්‍යජිත් දුල්නෑව යන්න ගියා. පුංචි පුතා එක අතක වඩාගෙන ශාරදාව අනික් අතින් අල්ලගෙන එයාව වට කරගෙන ගාඩ්ස්ලා 4 දෙනෙක්. "එහෙනම් ඉතින් ඔන්න අද කතාව ඉවරයි.
එහෙනම් අලුත් කතාවකින් හම්බෙනකන් ඔයාලා පරිස්සමින් ඉන්න. සත්‍යජිත්ගේ ශාරදාගේ ඉතාලි ආදර කතාවෙන් අපි ඉක්මනින්ම හම්බෙමු.